අප්පට හැමිනෙනවා කියලා අහලා තිබ්බට අප්පා හැමිනෙනවා අහලා තිබ්බේ නැද්ද? අහලා තිබ්බා නේද? ආලියා නශීම් නම් අප්පා හැමිනෙනවා දුවලට ලංකාවේ අහලා තියෙනවා ඊට කලින් නිවුස් වල. ඔන්න අප්පේ හැමනිලා අවුරුදු 13ක දුවට. කතාවට කියනනේ අප්පට හැමනියන්තෝ කියලා. කොහොම බලන්න ලංකාවේ මේවා තමා සමාජයේ කතා කරන්න ඕනේ සහ මේවට නීති ගේන්න ඕනේ සහ සමාජයේ විරුද්ධ වෙන්න ඕනේ. ආලියා පසේලවල හරියන්නේ ආලියා කරනවා නවත්තන්න. අවුරුදු 13ක මේකගේ අම්මට බල්ලෝ දාන්න මේ වගේ තිරිසන් සත්තු වදපු යවුන්ටත් එක්ක හෙන ගහන්න ඕනේ. තමන්ගේ ලේන් ජාතක කරපු දරුවත් එක්ක කොහොමද යකෝ මේ දේවල් කරන්නේ බඩ වෙනකම්? අනික බඩ වෙනකම් ළමෙක් බඩට එනකම් මොන්නතර නූගත් කියලා කියන්න බෑනේ බා. ඈ ජුන්ඩා නගිනවා නූගත් ඉන්නේ කොහොමද? ඒකට ඒක දැනෙනවා නම් අනිත් ඒවා දැනෙන්නේ. ලේකක් කුම දැනෙන්නේ මේ මගේ දරුවා කියලා ඕක කරන අතරතුරේවක් මතක් වෙන්නේ අපේ අම්මේ මේ මගේ ළමයානේ කියලා. මේ මගේ දුවනේ කියලා. රාගය. ලේසි නෑ. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ රාගය ගැන විස්තර කරලා තියෙනවා පාලනය වෙන විදි කියලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ 99.99% හාමුදුරුවන්ටත් පාලනය වෙන්න බෑ. හේතුව බලාගන්න. මං කියන්නේ හේතුව කහ සිවුරු ඇඳගෙන ඉන්න කිසි කෙනෙකුට රාගය නවත්තන්න බෑ. ඒවා බොරු. බුදුරජාණන් වහන්සේ එහෙම කරන්න ඇති ධර්මානුකූලව මේ ධර්මයක් ලෝකයට හඳුන්වා දුන්නු නිසා එහෙම කරන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි ඒ නමින් ඉන්න අනුගාමිකයන් වෙන අපිට කරන්න බෑ. මිනිස්සෙකුට ඒක කරන්න බෑ. තමන්ගේ දුව, තමන්ගේ අම්මා පේන්නේ නැති වෙන්න තරම් රාගය ඉස්මතු වෙනවා කියන්නේ මනුස්ස ශරීරයකින් මොන තරම්ද හිතන්නකෝ. කාල කන්නේ. මං ඒක තමයි ශ්‍රී ලංකාවෙම මෙවුවා වෙන එකනේ බං කැත. මනාහරි වෙනකොට ඉන්දියාවේ තියෙන නිවුස් අරගෙන දමලා කියනවා මේ ඉන්දියාවේ හැම කොල්ලා ප්‍රාන්තවල මෙහෙම කොල්ලා පාරේ රෙනවා අපි මිහන්ත මාලිකකින් ඇවිදින් කි අම්මෝ ආයි නම් ඉන්දියාවේ යන්නේ හණි ඒගොල්ලන් කක්කි දානවා පාරයිනේ කියලා සුදුහඳුර රෙනම් මණ්ඩි. එහෙම කිව්වා. ඉන්දියාවේ නෙමෙයි ඉන්දියාවට හපන් වෙනවා ශ්‍රී ලංකාවේ දේවල් ඔය ටිකයි එළියට එන්නේ. ඔය බොහොම ටිකයි එළියට එන්නේ. එළියට දෙන්නේ. ඔය ඉතින් ඔය අතරින් පතර ඔය දකින්න මිනිස්සු ඔය කාර සෝෂල් මීඩියා එක දැන් තියෙනනේ ෆෝන් කබර්. ඒක හින්දා එළියට දානෙව්වා නැත්තම් ඔය අල්ලපු ගෙදර එක හරි පොලිසියට කෝල් කරලා ඔය පොලිසිය හරහා ඔය සමාජයට මේ නිකුත් කරන නිවුස්. බඩ වෙනකන් ඕක හැමුණානේ දුවට තියාගෙන. අපේ අම්මේ මං ඒක තමා කියන්නේ අහස මහ පොළොව නුහුලනවා අපරාධ කියලා කියන්නේ මෙව්වට තමයි. බලපන් ඒ මදුවට ඒක සමාජයටත් දැම්ම. නිවුස් වලටත් දැම්ම. ඈ එක්කෝ ඒ ළමයා ආරක්ෂිතව අරන් ගිහිල්ලා ඒ දරුවා අවුරුදු 13ක කොරණ දෙයක් කරලා ඒ ළමයාට ළමා නිවාසෙකට ගිහින් දාන්න එපේ. දාලා ඒ ළමයාගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරන්න. නෑ ඒවා කරන්නේ. ඒවා කිසි දෙයක් නෑ. සේරම සමාජයට දාලා ඉතින් මඩවනවා තියාගෙන. නංගන් හංගනවනේ කියන්නේ. ඒ ගම් වල ඉන්නේ උන් නංගන් හංගනවද? ඒ උන් එව්වද කොහොම ඔය අහවලා තමයි ඕක තමයි මෙහෙම තමයි කියලා කියනවා. එතකොට ඒ ළමයා එන්න පුළුවන් දැන් සමාජයට. අවුරුදු 10කින් සමාජයට ශ්‍රී ලංකාවේ උන් ඇදලා ගන්න ඔය කුණු කන්දා. එහෙව අප්පලා බහුතරයක් ඉන්නේ ශ්‍රී ලංකාවේ. ධර්මයක් කනකට ඇහිලා නැහැ, බණපදයක් ගෙදරක අහන්නේ නැහැ. පන්සලකට ආසාවකට යන්නේ නැහැ. හාමුදුරු කෙනෙක් දැක්කට සිත පැහැදෙන්නේ නැහැ. එව්වා පැහැදෙන විදිහට ඇත්තෙත් නැහනේ බං කවුද ඉන්නේ? ඈ? මිනිස්සුන්ගේ ඔලු විකෘති වෙලා තියෙන්නේ ධර්මය කියන එක හරියට දෙන්නේ නැති නිසා. මහා පුක පැහිච්ච උන්ට කොහොමද ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා කිව්වට ඇත්තටම බෑනේ ශ්‍රී ලංකාවේ වෙන සිද්ධාන්තයක. මහා කාලකණි කරුම රටක් බං ඇත්තම. අපි ඉපදුනානේ ඔව්ව අහන්න. අර අවුරුදු 13ක් කියන්නේ මේ ලොකු ළමයෙක් වෙලා ඕනනම් අවුරුද්දක් ඇති ලොකු ළමයෙක් වෙලා. බිග් ගර්ල් වෙලා. මාස් සුද්ධිය හැදෙන්න අරගෙන. ඒකනේ අර gediya පිටින් ආරම වුණාම ටක් කාලා බඩ උනේ. අවුරුදු 13ක ළමයා. ඔය කාලකන්නේ හීගන්නට මතක් වුනේ නැද්ද මේ මගේ දරුවා කියලා? කොයි දැන් ඕකගේ අම්මා? ඔය ළමයාගේ අම්මා කොයි? මෙලහට රටපැනලා අම්මන්ඩි. මෙලහට ගියා. අරකක කොන්ද පන නැහැ. රටපැටේවා දුවට හිකුවා තියාගෙන. අපේ අම්මේ මං ඒක තමයි කියන්නේ මං හිරි වැටිලා බලාගෙන හිටියා. ඔයට අවුරුද්දක තුනකට කලින් මං ඇහුවා ඔහොම කතන්දරය ශ්‍රී ලංකාවේ ඒත් ඔය තාත්තලා දුවලා දූෂණය කළා. හැබැයි ඒ නම් නිවුස් එකේ කිව්වා අම්මා රටලු. ඒක තමයි කියන්නේ අම්මලා ගෙදර තියාගෙන හැමුණුවා නම් දුවලට හැමිනෙන්න ඕනේ. ගත්ත ගෑනිට කන්න දෙනද කොන්ද පන නැහැ. ළමයින්ටත් හදි කරනවා තියාගෙන. ඔවුන්ගේ කෙලින්ම ගෝල් ෆේස් කියලා අමුයෙන් පුක කපන්න ඕනේ. ජුණ්ඩා කපන්න ඕනේ ඔවුන්ගේ. චරස් ගාලා කපලා බිසි කරන්න ඕනේ. ඕක දකින අහන ශ්‍රී ලංකාවේ පිරිමියෙක් අයෝ වගේ වැඩ කරන්නේ. කොහෙද මේ බඩු ගහන්නේ උන්ට දඩුවන්නේ ශ්‍රී ලංකාව.
දඩුවම් කරන්නේ නැහනේ. බඩුකාරයෝ තමයි වැජබෙන්නේ. පේන්නේ නැද්ද? මයින් අහද පාණ්ඩුනේ ඔව්වා. ඊයේ ඉස්සර ඉඳලා ඔයවා තිබ්බා තමයි. ඒ වුණාට ඔච්චර ලොකුවට තිබ්බේ නෑ බෝලා ඔය වගේ දේවල් ශ්‍රී ලංකාවේ. කලාතුරකින් අහන්න දෙයක් තියෙනවා. දැන් බලපල්ලා. ඔය නිවුස් වලට යන්නේ නැති වුණාට ගොඩාක් බේබදු ඔය තාත්තලා ඉන්න තැන්වල ඔය වගේ දේවල් වෙනවා. විශේෂයෙන්ම මේ විදේශගත වීම වැඩි වෙච්ච හින්දා තමයි මේවා වෙලා තියෙන්නේ. ළමා ආපචාර. අර මේ අවුරුදු මාස ගානකට කලින් අර මුස්ලිම් මේ පාසලක දරුවෙක් මේ අර මේ ඇස්ලෝන් බටේ කියලා මැරුවා කියලා ඔය හුටපටයක් ගියානේ. ඒ ඉස්කෝලේ ගුරුවරයෙක් වෙලා හිටු මෞලවිනේ කියන්නේ. මේ ඊයේ පෙරේදා ඔය ආටමස්ථානාධිපතිගේ ඒ හුටපටේට මම කමෙන්ට් එකක් ලියනකන් ඉඳලා ඒකෙක් කෑවදින් මම ඒක තමයි කියන්නේ ෆේක් account කපන්න නෑනේ මට තොපේ ෆේක් account හදාගන්න. ඇවදින් දාලා අර ෆොටෝ එක. ඇයි මුස්ලිම් වල නැද්ද අහනවා ළමා අපචාර. අවුරු 7 අවුරුද්දකට සැරයක් වෙන එකක් අල්ලගෙන තොපි හොයලා බලපිය හැමදාම තියෙන කාගේද කියලා. දාගෙන මට බයිනවා ඇවිල්ලා. මං ඇවිල්ලා කිව්වලු. හැම ළමා අපචාර කරන කොණ්ඩේ ආදටත් හිරේනේ. කොණ්ඩේ අර අවුරුදු 13ක අර සේයා දුවගේ ජීවිතේ බිලිගත ඒක මොකටද තියාගෙන ඉන්නේ? මොකටද ඒක හිරේ තියාගෙන ඉන්නේ? මරණ දඬුවම ගේන්න කොන්ද පණ තියෙන නායකයෝ නෑ ශ්‍රී ලංකාවේ. ඉන්නේ උන්ටත් බෑ හිටපු උන්ටත් බෑ. මරණ දඬුවම නියම කරන්න. ඒක තියාන කණ්ඩ දෙනවා. දැන් ඒකට මානසික පිස්සුලු නේද? ඒකට දැන් බුදියන්න බෑලු. මම දැක පෝස්ට් එකක්. නින්ද යන්නේ නෑලු. මැයි පේන්න මොකටද ජීවත් කරවන්නේ? ඒලලා මැරුවා නම් ඉවරනේ. ඈ? ඒවා කරන්නේ. තියාගෙන ගිල්ල හොඳට කණ්ඩ දෙදි මීවෝ වාගේ තියාගෙන ඉන්න හිර ගෙදර දාගෙන. ඒවට වියද? කවුද ඒවට වියදන් දෙන්නේ? ජනාධිපතිගේ මේ වැටුපෙන් දෙනවා. අමතිලාගේ වැටුපෙන් දෙනවා. ඈ? සෑරම දෙන්නේ අපි වාගේ අමු හිඟන්නෝගේ බදු සල්ලි වෙල දෙන්නේ. අනුර මහත්තයා තිදින්නේ ඔහෙ නෑ මරණ දඬුවම ගේන්න වගේ වගක් නෑ. කො දැන් නීති ගේනවා කියලා නේ ආවේ. පාලිමාව ආවෙම නීති ගේනවා නීති කරනවා කියලා. තාම නෑ කැරිලා කොහෙවත්. ආටමස්ථානාධිපති ආම් බේරිලා ගිහිල්ලා. දැන් ඒක අර මේක යන මත කරලෝ ඒක ගහනවා YouTube කාර්යෝ මේ සමාජ මාධ්‍ය කියනේවා ඒකයි උන් අහන්නේ නෑනේ කියන්නේ. ඒ උන්ට ඕනේ ඔලියොන් කරනවා කියන්නේ. ගරු අධිකරණයට දොස් කියලා වැඩ නැහැ. ගරු අධිකරණයේ තීන්දුව දෙන්නේ ගරු අධිකරණයේ නඩුකාරතුමාට ලබා දෙන සාක්ෂි මත තමයි නඩුකාරතුමා තීන්දුව දෙන්නේ. ඒ නිසා ගරු අධිකරණයේ කිසි වැරද්දක් නැහැ. ගරු අධිකරණයට ඉදිරිපත් කරන සාක්ෂි වල තමයි වරද තියෙන්නේ. ඒ සාක්ෂි තමයි එතන බලන්නේ. ඒ නිසා කිසි කෙනෙක් ගරු අධිකරණයට වචන කියන්න එපා. මම දැකලා තියෙනවා අධිකරණයට පාව දැන් නීතියට තරහදී එල්ලාගෙන බයිනවනේ. ඒක බැනල වැඩක් නැහැ. ගරු අධිකරණයේ වරදකුත් නැහැ නඩුකාරතුමාගේ වරදකුත් නැහැ ඉදිරිපත් කරන සාක්ෂි මත වගන්ති ප්‍රකාරව තීන්දුව දෙනවා. ඒ දීලා දෙන හොර සාක්ෂි වෙන්න ඇති. දැන් ඒ ළමයා අනාථ කරපු අර ලේ ගෑවිච්ච මොනවද පාපිසි ආරවම සේරමත් තියනවලුනේ. ඉතින් ඒ තිබ්බට මොකක් හරි යට ගහිල්ලක් තියෙනවා. ඒකට නඩුකාරතුමාලාව අධිකරණව වැරදි නැහැ. ඒ වනීතිඥයෝ හරහා තමයි වසේරම යන්නේ. ඒ අප්පලා තමයි ඔවා කරන්නේ. උපන් හපන්නේ. කතාවට කියන්නේ. අපේ අම්මා මට කියන්නේ ඒකයි. නීතිඥයෝ කියන ඒවුන් ලේසියෙන් පරද්දන්න බෑනේ. දැන් ඒ දරුවගේ පැත්තට ඉදිරිපත් වුණා කියලා ඕන් ඔක්කොම මේක බෝට්ටුවේ උන්නේ. අර ඒක පොලිසියරාලහම කෙනෙකුට මේ ගැහුවා කියලා පහුගිය ගාලා වන්නේ නායක. ඒකගේ කර දැක්කා නේද? එක ලෝය කෙනෙක් විතරයි වැඩ කරලා තිබ්බේ ඔෆිස් එකේ ගිහිල්ලා. අනිත් හැම ලෝය කෙනාම නැවතුණානේ ගෙදර. අර ලෝය වන්නේ නායකගේ පැත්ත අරගෙන. ඒ උන් එකමුතු. අපි එකමුතු නැතිනට තෝයි මායි එකමුතු නේ. අපි මරා ගන්නමනේ හොයන්නේ. එයාලා එකමුතු. ඒක තමයි ඔය සිද්ධාන්ත ඔහම වෙන්නේ. දැන් අර පිස්සි තඩි අරන් ගිහින් ආ. දැන් ආටමස්ථානෙත් ඒක තියෙනවද කියන්නේ තනතුරේ? අම්මේ වන්දන මම ඒක තාන් කිව්වේ දැන් යයි උපාසකම්මලා පුකොටු දම වඳින්න. හිරේ ඉඳලානේ ගිහි. දැන් වඳී ගිහි. දැන් ඒගොල්ලන් ඔප්පු කරන්න හදනවා සමාජ මාධ්‍යයෙන් බොරු ප්‍රචාර දාරලා. කහනවද බං බොරු ප්‍රචාර දාන්න? ඉතින් බොරු ප්‍රචාර දානවා නම් ඒ හාමුදුරන්ට තිබ්බ ඉදිරිපත් වෙන නීතියට. ඒක මොකටද කියනව ලෝකේ බුදියේවි. ඉතින් මම ඒක තමයි කියන්නේ මෙව්වා කතා කරාම නීතියට අපහාස කරනවා පොලිස් දෙපාර්තමේන්තුවට අපහාස කරනවා ලෝයලට අපහාස කරනවා කියලා පටන් ගන්නවා. පටන් අරගෙන අපේ කට වහන්න තමයි හදන්නේ. මිනිස්සුන්ගේ දැන් මිනිස්සු බුද්ධිමත්. මිනිස්සු අපි කාලයක් නූගත්තම මේ දේශපාලනය තුල රටේ. නමුත් කාලයත් එක්ක මිනිස්සු ඉගෙන ගන්නවා අන්ඩර්ස්ටෑන්ඩින් වෙනවනේ හැමදේම. දැන් එතන ඉන්නේ. දැන් වෙලා තියෙන්නේ අර සුඩානේ වගේ. සුඩානේ ජනාධිපතිලා නැහනේ. මහ ජනතාව තමයි මේ පාලනය කරන්නේ සුඩාන් රජේ. ඒ වගේ තමයි කරන්නේ. ඉන්නේ සේරම ගෙවල් වලට ගිහිල්ලා හේන් කුඹුරු කොටාපියව කියලා. නැත්නම් මොන හරි මාළු හරි විකුණාපියව කියලා රටේ ජනතාවට තමයි ශ්‍රී ලංකාව පාලනය කරන්න වෙලා තියෙන්නේ දැන්.